හෙලෝ බොයිස් ඔන්න අදත් එකතු වෙලා ඉන්නේ නූ ප්ලේස් ටියුටෝරියල්ස් YouTube channel එකත් එක්ක. ඉතින් ඔයා 2026 දී PC එකක් බිල්ඩ් කරන්න බලාගෙන ඉන්නවා නම් ඔයා බලන්න ඕන වීඩියෝ එකක් තමයි මේ වීඩියෝ එක. ඉතින් කොල්ලනේ මේ වීඩියෝ එකේදී PC එකක් බිල්ඩ් කරන්න ඔයාලා පාර්ට්ස් තෝරගන්නේ කොහොමද? ඒ වගේම බජට් එකට හරියන පාර්ට්ස් තෝරගන්නේ කොහොමද? price to performance තියෙන පාර්ට්ස් තෝරගන්නේ කොහොමද කියලා අපි විස්තරාත්මකව step by step කතා කරනවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක ටිකක් දික් වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාට කමක් නැහැ. ඔයාලා මේ වීඩියෝ එක අවසන් වෙනකම්ම රැඳිලා හිටියොත් ඔයාලට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එහෙනම් කොල්ලනේ වීඩියෝ එක පටන් ගන්න කලින් මම මතක් කරනවා අපේ channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් කොල්ලනේ ඔයා PC එක බිල්ඩ් කරන්න බලාගෙන ඉන්නවනම් ඉතින් ඔයාට මුලින්ම එන ප්‍රශ්නේ තමයි මට හරියන PC එක මොකද්ද? ඉතින් මට හරියන PC එක කොහොමද මම තෝරගන්නේ? ඉතින් අන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් කොල්ලනේ ඔයාලා PC එක බිල්ඩ් කරන්න යද්දී බලන්න ඕන පළවෙනි දේ තමයි ඔයාලගේ බජට් එක. ඔයාලගේ අතේ තියෙන මුදල. හරිද? මුදල අනුව තමයි අපි PC එකේ පාර්ට්ස් තෝරගන්න ඕනි. ඊට පස්සේ දෙවෙනියට බලන්න ඕනි ඔයාලට අවශ්‍ය කරන පර්ෆෝමන්ස් එක. ඉතින් කොල්ලනේ ඔයාලට මෙතනදී ලොකු ප්‍රශ්නයක් එනවා. ඒ මොකද්ද? ඔයාලගේ බජට් එකටත් හරියන්න ඕනි. ඒ වගේම තමයි ඔයාලට අවශ්‍ය කරන පර්ෆෝමන්ස් එකත් ඕනි වෙන PC එක තමයි බිල්ඩ් කරන්න ඕනි. හරි කොල්ලනේ. ඉතින් ඔයාලා මෙතනදී ඔයාලගේ PC එකේ පාර්ට්ස් තෝරගද්දී ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ පුළුවන් තරම් බ්‍රෑන්ඩ් නිව් පැත්තට යන්න කියලා. මොකද එතකොට ආවම අපිට අවුරුදු 3ක් වොරන්ටි එක අපිට PC එක බිල්ඩ් කරන්න පුළුවන්. ඒතර ඔයාලා දන්නවා used PC එක බිල්ඩ් කරොත් used PC වලට ගොඩක් shop වලින් දෙන්නේ මාස 3යි වොරන්ටි. හරිද? ඉඳලා හිටලා ඔය සමහරක් shop වල කලාතුරකින් දෙනවා 6 month වොරන්ටි. ඒ කියන්නේ මාස 6ක් වොරන්ටි දෙනවා. ඉතින් මේ ඒ නිසා මම කියන්නේ ඔයාලට පුළුවන් තරම් බ්‍රෑන්ඩ් නිව් පැත්තට PC බිල්ඩ් එක යන්න කියලා. හරි කොල්ලනේ. ඉතින් එතනදී අපිට මුලින්ම කතා කරන්න තියෙන්නේ PC එකේ ප්‍රොසෙසර් එක ගැන. ඉතින් කොල්ලනේ මේ ප්‍රොසෙසර් එක ගැන මම ඔයාලට සරලව පොඩි අදහසක් දුන්නොත් ඉතින් අපේ මොලේ වගේ තමයි මේ PC එක ඇතුළේදී මේ ප්‍රොසෙසර් එක වැඩ කරන්නේ. ඉතින් මේ ප්‍රොසෙසර් එක අපිට ලැබෙනවා කෝස් ගානක්, ඒ වගේම ත්‍රෙඩ්ස් ගානක්, ඒ වගේම ගිගාහර්ට්ස් ගානක ස්පීඩ් එකක්. ඉතින් ඒ වගේ ටිකක් මේ ප්‍රොසෙසර් එක තෝරගද්දී අපි බලන්න ඕනි. ඉතින් කොල්ලනේ මේ ප්‍රොසෙසර් එක තෝරගද්දී ඔයාලට එන ලොකුම ප්‍රශ්නේ තමයි Intel ද Ryzen ද කියන ප්‍රශ්නේ. ඉතින් කොල්ලනේ මෙතනදී ඔයාලට මේ දෙකෙන් එකක් තෝරගන්න නම් පළවෙනි දේ තමයි ඔයාලා කැමැත්ත අනුව මේ දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. හැබැයි මම ඒක එච්චරම ගොඩක් රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් දෙවෙනි දේ තමයි ඔයාලට ඕනි කරන පර්ෆෝමන්ස් එක අනුව ඔයාලට පුළුවන් මේ ප්‍රොසෙසර් එකේ බ්‍රෑන්ඩ් එක තෝරගන්න. ඉතින් මේ බ්‍රෑන්ඩ් එකෙන් දැන් ඔයාලා Intel තෝරගත්තා කියමුකෝ. Intel වල තියෙනවා first gen වල ඉඳන් දැනට ඇවිල්ලා තියෙනවා 15 gen වෙනකම් ප්‍රොසෙසර්. අන්න එතකොට ඔයාලට එන්නේ එතනිනුත් හොඳ ප්‍රොසෙසර් එකක් තෝරගන්න වෙනවා. ඉතින් අපි Intel පැත්ත ගැන තවත් කතා කරොත් Intel ලා 12 gen වෙනකම් හොඳට මාකට් එක අල්ලගෙන ආව හොඳ පර්ෆෝමන්ස් එකක් දීලා 12 gen වෙනකම්. හරිද? 12 gen වලින් පස්සේ 13 gen, 14 gen, 15 gen වලින් Intel ලා පොඩ්ඩක් මාකට් බැස්සා. ඒ මොකද කිව්වොත් Intel ප්‍රොසෙසර් වල 13 gen එකේ ඉඳන් උඩට ඔක්සයිඩ් බැඳෙන්න ගත්තා. ඒ වගේම price to performance නැති වුණා. හරිද? ගොඩක් power එක අදිනවා. ඒ වගේම අපිට performance එක දෙන්නේ නැහැ. power to performance නැති වුණා. ඉතින් ඔන්න ඔය වගේ කරුණු ටිකක් හින්දා අපිට දැන් Intel පැත්තට යන එක පොඩ්ඩක් අවුල් සහගත වෙලා තියෙනවා. ඒ වුණාට යන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ මම කලින් කිව්වනේ කැමැත්ත මතත් යන්න පුළුවන් කියන. ඒ වගේම Intel වලින්ම Intelමයි කියන සෙට් එකක් ඉන්න. ඉතින් ඒ සෙට් එක Intelම තමයි බිල්ඩ් කරන්නේ. ඉතින් ඒ වගේම මේ සමහරක් කට්ටිය කියන ඔය Intel වල ප්‍රශ්න තියෙනවා කිව්වට ඒක හැම ප්‍රොසෙසර් එකකට වෙන්නේ නැහැ. කලාතුරකින් එකකට දෙකකට තමයි එහෙම එන්නේ කියලා. එහෙම ආවත් ඔයාලට පුළුවන් වොරන්ටි ක්ලේම් කරලා එක්ක රීප්ලේස්මන්ට් එකකට යන්න ඒ වගේ දෙයක් කරගන්න පුළුවන්. ඉතින් කොල්ලනේ එතනදි පොඩි ඔයාලට රිස්ක් එකක් ගන්න වෙනවා. ඉතින් මේ අපි යමු අපේ අනිත් ඔප්ෂන් එකට සහ දැනට තියෙන හොඳම ඔප්ෂන් එකට. ඉතින් AMD ගත්තොත් AMD ලා ඉස්සර ඇත්තටම කිව්වොත් ගණන් ගන්නව නැති තරම් තමයි මාකට් ෂෙයා එකේ එහෙම AMD ලා හිටියේ. ඉතින් AMD ලා පොඩ්ඩක් උඩට එන්න ගත්තේ මේ AMD Ryzen කියන සීරීස් එක පටන් ගත්තට පස්සේ. ඒ Ryzen කියන සීරීස් එකෙන් AMD ලා ගොඩක් අප් වෙගෙන ආවා. ඒකට Intel ලත් පොඩ්ඩක් උදව් කරා 13 gen එකෙන් පස්සේ.
13 Gen නෙමෙයි 12 Gen එක පස්සේ හරිද 13 Gen පටන් ගද්දිම වගේ අන්න Intelලත් AMD ලට පොඩි සපෝට් එකක් දුන්නා උඩට එන්න. ඉතින් ඒකෙන් Intel ගොඩක් පසු බෑමකට ලක් වුණා. අපි බලමු Intel ඊළඟ ජෙනරේෂන් එකකින්වත් මේ අවුල් ටික හදලා හොඳ පර්ෆෝමන්ස් එකක් තියෙන ප්‍රොසෙසර් ටිකක් දුන්නොත් අපිට මාකට් එක පොඩ්ඩක් තරඟකාරීත්වය වැඩි වෙනවා. මාකට් එකේ තරඟකාරීත්වය වැඩි වෙනවා කියන්නේ පාරිභෝගිකයන්ට ඒක ඉතාමත්ම වාසිදායකයි. ඉතින් ඒ නිසා අපි බලමු Intel මොන විදිහටද මේකට ප්‍රතිචාර දක්වන්නේ කියලා. අපි ආයෙත් පොඩ්ඩකට AMD පැත්තට ආවොත් AMD ලා අලුත් ටෙක්නොලොජිස් හඳුන්වලා දීලා මේක පොඩ්ඩක් AMD ලම මේ මාකට් එකේ ඉන්න පොඩි try එකක් දෙනවා. එතකොට ඔයාලා දන්නවා AMD ලගේ X3D කියලා ටෙක්නොලොජි එකක් ආවා. ඉතින් ඒවත් මේවත් එක්ක දැන් ගොඩක් කට්ටිය AMD පැත්තට බිල්ඩ් කරන්න යනවා. ඒකේ තියෙන වාසිත් එක්ක. හරි ඔන්න ඔය විදිහට ඔයාලා ඔය කරුණ ටික විතරක් බලලාමදී ඔයාලා දැන් Intel හරි Ryzen හරි එකක් තෝරගත්තාම Ryzen 5 5600 ප්‍රොසෙසර් එක ගත්තොත් මම මේ උදාහරණයක් විදිහට කියන්නේ 5600 ප්‍රොසෙසර් එක ගත්තොත් ඒ ප්‍රොසෙසරේට සමාන පර්ෆෝමන්ස් එකක් තියෙන ප්‍රොසෙසර් එකක් බලන්න ඕන Intel ලගේ. හරිද? ඉතින් මට මතක විදිහට Intel ලගේ ඒ ප්‍රොසෙසරේට සමාන පර්ෆෝමන්ස් එකක් දෙන ප්‍රොසෙසරේ තමයි 11 Gen ප්‍රොසෙසරේ හරි 12 Gen එක හරි. හරිද? ඉතින් ඒ දෙකෙන් බලන්න ඕනේ කෝකද මේක දැන් ඔයාලා පාවිච්චි කරන්නේ මොනකටද? වීඩියෝ එඩිටින් වලට නම් වීඩියෝ එඩිටින් වලට මොකද්ද හොඳම පර්ෆෝමන්ස් එක දෙන්නේ? නැත්නම් ගේමින් නම් ගේමින් වලදී ඔයාලට වැඩිපුර FPS දෙන ප්‍රොසෙසරේ මොකද්ද? ඉතින් ඒ වගේ කරුණු බලලා තමයි ඔයාලා පොඩි රිසර්ච් එකක් කරලා තමයි මේ බ්‍රෑන්ඩ් දෙකෙනොත් හරිම බ්‍රෑන්ඩ් එක සහ හරිම ප්‍රොසෙසරේ තෝරගන්න ඕනි. හරි දැන් මේ ප්‍රොසෙසරේ කතන්දරේ ඉවරයි. ඉතින් තව අපිට තියෙනවා RAM එක, motherboard එක, ඒ වගේම storage, power supply එක, VGA card එක අන්න ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා අපිට PC එක බිල්ඩ් කරද්දි බලන්න. ඉතින් අපි ඊළඟට යමු අපේ RAM එක පැත්තට. ඉතින් RAM එක පැත්තට ගියොත් RAM එක කියන්නේ දැන් නම් කොල්ලනේ පොඩ්ඩක් භයානක දෙයක් වෙලා තියෙනවා. මොකද කිව්වොත් RAM price එකට එකක් නෙමෙයි එකටත් වැඩියෙන් ගණන් ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් DDR4 8GB RAM එකම 17ක් විතර වගේ වෙනවා. මම දැක්කා පෝස්ට් එකක් දාලා තිබ්බා ලංකාවේ ප්‍රසිද්ධ shop එකකින්. ඉතින් එතනදී දාලා තිබ්බේ 17500යි DDR4 8GB RAM එක. දැන් මම PC එක බිල්ඩ් කරලා මාස 4-5ක් ඇතිනේ. ඉතින් එතකොට මං ගත්තේ DDR4 16GB RAM එකම 12018. ඉතින් ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න දැන් කොච්චර RAM එක අප් වෙලාද කියලා. ඉතින් ඒ RAM අප් වෙච්ච විදිය සහ ඒක පිළිබඳ වීඩියෝ එකක් ඕන නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න. හැබැයි ඒක දැන් ටිකක් පරණ කතාවක්. ඒ වුණාට කමක් නැහැ. ඔයාලට ඕනි නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒ ගැනත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් RAM වලත් දැන් ඔයාලට මාකට් එකේ බ්‍රෑන්ඩ් නිව් ගන්න තියෙන RAM දෙක තමයි DDR4 සහ DDR5. DDR5 වලට අනේක දැන් කොල්ලොන්ට ටිකක් හීනයක් වගේ වෙලා තියෙනවා. මොකද කිව්වොත් DDR4 8GB RAM එකටත් වඩා DDR5 8GB RAM එක මිල වැඩි. ඒ නිසා ඔයාලට අර මං කලිනුත් කිව්වනේ ප්‍රොසෙසර් දෙක ගැන. ඒ නිසා ඔයාලට AMD ප්‍රොසෙසර් එකකට යනවා නම් දැනට ඔයාලගේ බජට් එක පොඩ්ඩක් අඩුයි නම් දැනට තියෙන හොඳම එක තමයි AM4 ෂොකට් එකට යන එක. ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න AM4 AM5 කියලා AMD ලගේ අලුත්ම ෂොකට් දෙක. ඉතින් අලුත්ම ෂොකට් එක තමයි AM5 කියන ෂොකට්. ඉතින් මේකේනේ DDR5 RAM support එකත් එක්ක. ඉතින් AM4 ෂොකට් එකේ ආවේ DDR4 RAM වලට. ඉතින් එතනදී ඒ දෙක ගැනත් ඔයාලා සැලකිලිමත් වෙන්න වෙනවා. මේ RAM price එක දැන් නම් අඩුම 16GB වත් RAM ඕනි කොල්ලනේ. 16GB නැතත් අඩුම 8GB වත් RAM ඕනි මේ Windows හරියට lag වෙන්නේ නැතුව run කරගන්න නම්. ඔයාලා සාමාන්‍යයෙන් හොඳට ගේමින් කරන්න නම් PC එක build කරන්නේ 16GB දැනට ප්‍රමාණවත්. දැන් ඔයාලා 1080p වලට නම් 16GB සාමාන්‍ය ප්‍රමාණවත්. ඔයාලා ඔය රෙකෝඩ් කරන්න අනම්මනම් වැඩවලදී පොඩ්ඩක් lag වෙනවා. ඔයාලට අල්ට්‍රා දාලා ප්ලේ කරගන්න බැරි වෙනවා එහෙම වුණොත්. පොඩ්ඩක් මීඩියම් හයි සෙටින් වල කවලම් කරලා නම් ගේම් එකක් ගහගන්න පුළුවන් කොල්ලනේ 16GB RAM එක. ඉතින් 8GB RAM නම් හැරෙන්නවත් බැරි තත්ත්වයට දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ඔයාලා කරන වැඩෙත් එක්ක බලලා පර්චේස් කරන්න වෙනවා. ඉතින් කොල්ලනේ RAM කතන්දරේදී අවසාන වශයෙන් මට කියන්න තියෙන RAM එකේ ස්පීඩ් එක ගැන. ඉතින් මේ මං කියන දේවල් පොඩ්ඩක් වැරදුනොත් ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකකින් ඒවා නිවැරදි කරන්න. ඉතින් මට මතක තියෙන DDR4 RAM වල මැක්සිමම් තියෙන්නේ 4200 හරි 3600 හරි තමයි මේ මැක්සිමම් ස්පීඩ් එක තියෙන්නේ මෙගාහර්ට්ස්. හරිද? එතකොට මේක DDR5 වලට යනවා නම් 5400 MHz 5400ත් 6000 ගණන් වලටත් යනවා.
DDR5 වලට යනවා. ඉතින් මේ එතනදී සාමාන්‍ය පොඩි වෙනසක් තියෙනවා. ඉතින් මෙහෙමයි. RAM එකේ ස්පීඩ් එකෙන් දැන් ඔයාලා RAM එකේ ස්පීඩ් එක බලලා නම් DDR4 වලට 5 වලට යන්නේ. ඉතින් ඒක ඇත්තටම යන්න එපා. ඒක බොරු වැඩක්, නිකන් බොරුවට මනි වේස්ට් වෙනවා විතරයි. හරිද? ඉතින් ඔයාලා දැන් මේ ෆියුචර් අප්ග්‍රේඩ් වලට යනවනම් දැන් ඔයාලා හිතන්නකෝ දැන් ඔයාලා සාමාන්‍ය පොඩි ප්‍රොසෙසරයක් ගහලා හොඳ බෝඩ් එකකට පොඩි ප්‍රොසෙසරයක් ගහලා AM5 වලින් යනවා කියලා. එතකොට ඔයාලට පුළුවන් තව කාලයක් ගිහිල්ලා ඒ බෝඩ් එකටම ටිකක් හොඳ ප්‍රොසෙසරයක් ගහලා හොඳ RAM ගහලා ඒ වගේ අප්ග්‍රේඩ් කරගන්න. අන්න එහෙම යනවා නම් ඔයාලා DDR5 දැනට හොඳයි. නැත්නම් ඔයාලට බජට් එක DDR5 වලට යන්න කම්ප්ලීට් බිල්ඩ් එකකට යන්න බජට් එක තියෙනවා නම් ඔයාලට පුළුවන් දැන්මම DDR5 වලටම අප්ග්‍රේඩ් වෙන්න. මොකද DDR4 කියන්නේ දැන් ටිකක් පරණයි. හරිද? අන්න එහෙම කතන්දරයකුත් තියෙනවා. ඉතින් ඒක ඔයාලට පුළුවන් බලලා පර්චේස් කරන්න. හරි කොල්ලනේ. අපි ඊළඟට යමු මදර් බෝඩ් එක පැත්තට. ඉතින් මදර් බෝඩ් වල කොල්ලනේ බේසික්ම තියෙන්නේ Intel වල ගත්තොත් H series එකේ chipset තියෙන මදර් බෝඩ් ටික. හරිද? ඉතින් කොල්ලනේ H series chipset තියෙන මදර් බෝඩ් වලට වඩා ඔයාලා B series එක දැම්මොත් B series එක තමයි H එකට වඩා උඩින් ඉන්නේ. හරිද? එතකොට ඊට පස්සේ ඔය Z series එක තමයි Intel motherboard වල high end chipset තියෙන motherboard set එක විදිහට තියෙන්නේ. ඉතින් මේක ඔයාලගේ budget එක සහ ඔයාලට ඕනි කරන performance අනුව ඔයාලට පුළුවන් මේ motherboard එකේ chipset එක සහ brand එක අනුව තෝරගන්න. ඒ වගේම තමයි කොල්ලනේ motherboard එක තෝරගන්න ඉතින් ඔයාලගේ processor එකට අවශ්‍ය කරන power එක දෙන්න පුළුවන් motherboard එකක් තෝරගන්න. ඒ කියන්නේ කොල්ලනේ processor එකට අවශ්‍ය කරන power එක motherboard එකට දෙන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔයාලා හිතන්න i7 වගේ processor එකක් දාලා ඔයාලා H series එකේ motherboard එකක් දැම්ම කියන්නේ ඒක ඇත්තටම වැඩක් නෑ. ඒක bottleneck වෙනවා. ඒ කියන්නේ processor එකට අවශ්‍ය කරන power එක motherboard එකට දී ගන්න බෑ. අන්න එතනදී කොල්ලනේ ඔයාලට ඕනි කරන performance එක ගන්න බැරි වෙනවා. ඉතින් ඒකට අපි සරලවම කියන්නේ bottleneck වෙනවා කියලා. ඉතින් ওই bottleneck වෙන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. ওই එක විදිහක් තමයි ඕක. හරිද? ඒ වගේම අපි දැන් Ryzen AMD පැත්තට ගියොත් AMD Ryzen පැත්තට ගියොත් ඔතනදී ওই කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා. ඔය AMD support කරන motherboard වලදී බේසික්ම chipset එක එන්නේ ඒ අකුරින්. හරිද? ඒ 520 ඒ 620 අන්න ඔය වගේ motherboard තමයි බේසික්ම chipset එක විදිහට එන්නේ AMD වලදී. එතකොට AMD වලදී mid range board විදිහට එන්නේ B series එකේ motherboard. එතකොට Intel වලත් B series mid range එක විදිහට එන්නේ. AMD වලත් B series එක mid range විදිහට එන්නේ. mid range කියන්නේ සාමාන්‍යයෙන් අර දැන් ඔය බේසික්ම එකට වඩා වැඩක් කරගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලා i5 එහෙම නැත්නම් Ryzen 5 වගේ ගහනවා නම් ගොඩක්ම හොඳයි B series වලට යනවා නම්. හරිද? එතකොට ඔය Ryzen ලගේ මේ AMD processor වලට එන high end chipset එක තමයි X අකුරෙන් පටන් ගන්න chipset ටික. හරිද? X අකුරෙන් පටන් ගන්න chipset එකක් තියෙන board එකක් නම් තියෙන්නේ. ඒක ඇවිල්ලා high end chipset එකක්. එතකොට ඒ chipset තියෙන motherboard හරියන්නේ ඔය Ryzen ලගේ තියෙන high end processor වලට. එතකොට Ryzen 9, Ryzen 7 අන්න ඒ වගේ හොඳ high end processor තියෙනවා නම් high end chipset එකක් තියෙන motherboard එකක් ඔයාලට use කරන්න වෙනවා. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි motherboard එක කතන්දරෙත් ඉවර කරන්නේ. ඉතින් motherboard එක කතන්දරේ ඉවර කරාට පස්සේ අපිට තියෙන්නේ VGA එකට යන්න. අපි හිතමු දැන් ඔයාලට PC එක build කරන්න ලක්ෂයක් විතර අතේ තියෙනවා කියලා. ඉතින් ඔයාලට VGA එකක් ගන්න සල්ලි මදි. එහෙමනම් ඔයාලට තියෙන හොඳම option එකක් තමයි AMD Ryzen කියලා කියන්නේ. මොකද Ryzen වල onboard තියෙන processor set එකක් තියෙනවා. ඒ set එකේ තියෙන graphics Intel වලට ගන්න බෑ. හරිද? Intel ළඟින්වත් තියන්න බෑ ඒ Ryzen වල onboard graphics තියෙන processor set එක. ඉතින් ගොඩක්ම powerful graphics තමයි මේ Ryzen processor වලට onboard විදියට යාලා දීලා තියෙන්නේ. හරිද? Vega 7, Vega 8 එහෙම කියලා තියෙනවා මේ graphics වර්ග. ඉතින් මේ මෙතනදී ඔයාලට පුළුවන් AMD ලගේ Ryzen 5 එකක් ඔයාලා ගත්තොත් 5000 series එකේ 5600G කියන processor එකට ඔයාලට යන්න පුළුවන්. ඉතින් මේ G කියන processor එකෙන් මේ අන්තිමටම මේ G කියන අකුරෙන් කියවෙන්නේ මේ processor එකේදී onboard graphics include කියන එක තමයි මේ G processor එකෙන් කියවෙන්නේ. ඉතින් මේ processor වල තියෙන letters ගැන ඔයාලට වෙනම වීඩියෝ එකක් කරන්න ඕනේ. ඉතින් මේ
එහෙම ඔයාලට වීඩියෝ එකක් ඕන නම් මට අනිවාර්යෙන් ඒ ගැනත් කමෙන්ට් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මං අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් අරගෙන එන්න. ඉතින් ඔන්න දැන් මං ඔයාලට වීඩියෝස් දෙකක් ගේනවා කියලා කිව්වා. අනිවාර්යෙන් මට මේ වීඩියෝ දෙක ඉල්ලන්න. ඉතින් මං අනිවාර්යෙන් මේ වීඩියෝ දෙක අරගෙන එන්නම්. ඉතින් කොල්ලනේ මම ඔයාලට මේ ඒ G processor එකක් ගැන කිව්වේ බජට් එක මදි නම්. හරිද? ඉතින් බජට් එක මදි නම් ඔයාලට පුළුවන් Ryzen ලගේ G processor එකකට යන්න. ඒ වගේම තමයි ඔයාලට මේ මම G processor එකට යන්න කියලා කිව්වේ මොකද? Ryzen ලගේ 5000 series එකට වෙනකන් හැම processor එකකටම onboard graphics ආවේ නැහැ. ඉතින් එයාලාගේ ඊළඟ series එක තමයි 5000 series එකට පස්සේ ආවේ 7000 series එක. ඉතින් ඒකෙදි එයාලා අර Intel වගේම onboard graphics හැම processor එකකටම දුන්නා. ඒ වගේම onboard graphics නැති series එකකුත් ආවා Intel එකේ වගේම. ඉතින් ඔයාලා 5000 series එක හරි ඊට අඩු processor එකකට හරි යනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට VG එකක් ගන්න බජට් එක මදි නම් ඔයාලා යන්න ඕන processor එක තමයි අන්තිමටම G අකුර තියෙන processor එකකට. දැන් ඔයාලට brand new VG එකක් ගන්න බජට් එක තියෙනවා කියලා හිතන්නකෝ. ඉතින් එතකොට ඔයාලා බලන්න ඕන ඔයාලට අවශ්‍ය කරන performance එක දෙන්න පුළුවන් card එකක්ද කියන එක. හරිද? ඉතින් මෙතනදී gaming වලදී 5050 8GB එකයි 5068GB එකයි අතර ලොකු වෙනසක් නැහැ. උඩරිම වැඩිම වුණොත් FPS 15ක 20ක වගේ වෙනසක් තමයි තියෙන්නේ. ඉතින් එතනදී ඔයාලා මේ price gap එකත් එක්ක බලන්න ඔයාලා මේ FPS විතර මෙච්චර ගාණක් වීදම් කරනවද නැත්නම් 5050කට low budget card එකට යනවද කියලා. හරිද? ඉතින් මම ඒ දෙක උදාහරණයක් ගත්තේ මොකද මම ගාව තියෙන 5050 කාඩ් එකක් අත්‍තරම හොඳට performance කරනවා. ඉතින් මම ඒ නිසා ඒකට ඔයාලට මේ පොඩි idea එකක් ගන්න තමයි ඒ කතාව කිව්වේ. ඉතින් ඔයාලා දැනට ඔයාලා gaming හරි video editing හරි මොකක් හරි කරනවා නම් ඔයාලා ටික budget එක තියෙනවා නම් ඔයාලා යන්න 16 අඩුම දැන් 16GB වත් VRAM එකක් තියෙන VG එකක් ඕනි කොල්ලනේ නැත්තම් ඉස්සරහට පොඩ්ඩක් කේස් වෙනවා. ඉතින් ඔයාලා අර මේ GTA 6 වගේ බලාගෙන නම් PC එක බිල්ඩ් කරන්නේ ඇත්තටම කිව්වොත් දැම්ම PC එකට අත ගහන්නවත් එපා. ඉතින් GTA 6 එන්න තව කොයි කල් එයිද කියලා අපිට කියන්න බෑ. තාම මේ PC වලට announce කරලවත් නැහැ GTA 6 එක දෙනවයි කියලා. හරිද? ඕක ආවොත් එන්න GTA 6 එක තව රිලීස් වෙලත් නැහනේ. ඉතින් ඒක රිලීස් වෙලත් තව අවුරුදු දෙකක් තුනක් යනවා PC වලට රිලීස් වෙන්න. ඉතින් ඔයාලා ඒක බලාගෙනම දැන් PC එක බිල්ඩ් කරනවා නම් මම කියනවා ඔයාලට අඩුම 5060 Ti 16GB කාඩ් එකකටවත් යන්න වෙනවා. මොකද දැන් තියෙන තත්ත්වෙත් එක්ක අපිට 8GB මදි. දැන් හරිනම් Nvidia එකෙන් මේ මිනිමම් විදිහට 12GB දෙන්න කාලේ හරි. දැන් ඔයාලා දන්නවා ඉස්සර 1GB තිබ්බා 2GB තිබ්බා 4GB තිබ්බා 6GB තිබ්බා. දැන් ඒ මුකුත් නැහැනේ. දැන් මිනිමම් තියෙන 8GB. ඉතින් මම කියන්නේ දැන් මේ මිනිමම් VRAM එක විදිහට 12GB දෙන්න දැන් Nvidia එකට කාලේ හරි. මොකද දැන් 8GB එකනොත් වැඩක් ගන්න ටිකක් අමාරුයි තව ඉස්සරහට යද්දි. ඉතින් ඒ නිසා මේ ඔයාලා ඒ කාඩ් එක VG කාඩ් එක ගද්දි ඔයාලා පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනි. ඉතින් ওই විදිහට තමයි කොල්ලනේ VG ගැන විස්තරේ යන්නේ. හරිද? ඉතින් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ PC එකේ ඇත්තටම කිව්වොත් මේ හදවත වගේ තියෙන power supply එක. හරිද? මේ power supply unit එක ඔයාලා තෝරගද්දි හොඳ brand එකකින් එකක් තෝරගන්න ඕනි. 80+ bronze certificate කරපු power supply එකක්වත් තෝරගන්නවා නම් ඔයාලට ඇත්තටම හොඳ performance එකක් ගන්න පුළුවන් PC එකේ. හොඳ performance එකක් කිව්ව හොඳ power to performance එකක් ගන්න පුළුවන්. ඒකේ ඇත්තටම කිව්වොත් එහෙම ඔය 80+ bronze එතකොට gold එහෙම කීකේ තියෙනවා. silver එහෙම කීකේ තියෙනවා. ඒ කියන්නේ මේකේ එන මේ නාස්ති අඩුයි. ඉතින් කොල්ලනේ මේ වගේ power supply එකක් දැම්මොත් ඔයාලට පුළුවන් නාස්ති අඩු කරගෙන හොඳ performance එකක් ගන්න. ඉතින් මෙතනදී ඔයාලා බලන්න ඕන processor එකට maximum කීයක් ඉල්ලනවද? එතකොට VG card එකට maximum කීයක් ඉල්ලනවද? එතකොට ගත්තොත් අනිත් parts වලට, එතකොට fans වලට ඒ වගේ ඔක්කොටම කීයක් එකතු වෙනවද කියලා බලලා ඔයාලට පුළුවන්. නැත්නම් ඔයාලට තියෙනවා මේ දැන් මේ වල site වලට ගියාම මේ VG card වල site වලට ගියාම තියෙනවා power එක කොච්චරක් ඕනද කියලා. දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා ගන්න ඉන්න VG card එකේ තියෙනවා watt 450ක power supply එකක් මේකට ඕනි කියලා අඩුම. හරිද? එතකොට ඔයාලා දාන්න ඕන watt 550කවත් power supply එකක් දාන්න. එතකොට පොඩ්ඩක් shape එක ඔයාලට වැඩ ටික කරගන්න පුළුවන් bottleneck නැතුව කිසිම අවුලක් නැහැ. නැත්තම් එන්නේ
දැන් ඔයාලා PC එකට ෆෑන්ස් අනම්මනම් ඒ ඔක්කොම දාපුවාම සමහරක් වෙලට දැන් ඔයාලා හරියටම ගානටම 400 වොට් 450ක පවර් සප්ලයි එකක් දැම්මොත් වෙන්නේ ඔයාලට අර හිතන තරම් performance එකක් ගන්න බැරි වෙනවා කාඩ් එක ඉල්ලන පවර් එක පවර් සප්ලයි එකට දී ගන්න බැරි වෙනවා. එතකොට එහෙම වුණොත් එක්ක කාඩ් එකට හරි පවර් සප්ලයි එකට හරි මදර් බෝඩ් එකට හරි ඩැමේජ් වෙන්න තියෙන අවදානම් වැඩි. ඉතින් බොරුවට රිස්ක් එකක් ගන්න ඕනේ නැහැ නේ. ඉතින් ඒ නිසා ඔයාලට ඒ විදිහට බලලා හොඳ පවර් සප්ලයි එකක් දාගන්න පුළුවන්. ඉතින් ගොඩක් කඩ්ඩිය හොඳ බිල්ඩ් කරනවා පවර් සප්ලයි එක හද්දි ඒක ඇත්තටම යාලා බ්‍රෑන්ඩ් එක දන්නේවත් නැහැ. ඉතින් පවර් සප්ලයි එකට අඩු සැලකිලි දෙන්න එපා. මොකද පවර් සප්ලයි එක තමයි මේ PC එකේ හදවත විදිහට වැඩ කරන්නේ. හරි කොල්ලනේ. ඉතින් ඔයාලට මම හිතනවා මේ මං කියන දේ පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් අපි දැන් පවර් සප්ලයි එක ගැනත් කතා කරලා ඉවරයි. ඉතින් දැන් අපිට කතා කරන්න තියෙන්නේ මේ ටික දැන් ඔයාලා ගත්තට වැඩක් නැහැ නේ. මේ ටික ලස්සන්ට මේ හයි කරලා ෆිට කරලා තියන්න තැනක් ඕන. ඉතින් ඒක තමයි අපි කේසින් එකද ගන්නෙ. ඉතින් කොල්ලනේ ඒකට තමයි අපි කේසින් එකක් කියලා එකක් ගන්නෙ. හරිද? ඉතින් මේක ඇවිල්ලා PC එකේ කවරේ. ඉතින් මේක මේ ඔයාලා කේසින් එකක් ගද්දි හොඳ එයා ෆ්ලෝ එකක් තියෙන කේසින් එකක් ගන්න බලන්න. හරි කොල්ලනේ. ඉතින් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ස්ටෝරේජ් එක ගැන. ඉතින් කොල්ලනේ දැන් ඔයාලා අලුතෙන්ම PC එකක් බිල්ඩ් කරනවා නම් අනිවාර්යයෙන්ම SSD එකක් ගහගන්න Windows වලට විතරක් හරි කමක් නැහැ. 256 හරි අඩුම 256 හරි SSD එකක් ගහගන්න. ඉතින් එතනදී ඔයාලට ලොකු ස්පීඩ් එකක් ගන්න පුළුවන් PC එකේ. ඉතින් SSD ගද්දිත් ඔයාලට වර්ග 3ක් විතර තියෙනවා. SATA SSD, NVMe, එතකොට M.2 කියලා. හරිද? ඉතින් මෙතනදී ස්පීඩ් එක වැඩිම SSD එක තමයි මේ NVMe කියන්නේ. ඉතින් ඊට පස්සේ තියෙන්නේ M.2 එක. ඉතින් ඊටත් පස්සේ ස්පීඩ් අඩුම එක තමයි මේ SATA SSD කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඔයාලට මදර් බෝඩ් එකට සපෝට් කරන SSD එකක් ඔයාලට පර්චේස් කරන්න පුළුවන්. ඉතින් කොල්ලනේ අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙන්නේ අපේ CPU එක කූල් කරන කූලර් එක ගැන. ඉතින් මෙතනදී ඔයාලා i7 ඒ වගේම Ryzen 7 වගේ යනවා නම් මේ ස්ටොක් කූලර් එක ගන්න එපා. මොකද ස්ටොක් කූලර් එකෙන් ඇත්තටම ලොකු වැඩක් වෙන්නේ නැහැ. හරිද? ලොකු වැඩක් කරන්න අමාරුයි මේ මැක්සිමම් performance යද්දි ස්ටොක් කූලර් එකට මේක දරා ගන්න බෑ. මේ එතකොට ඕවර් හීට් වෙන්න බලවගේ ප්‍රොසෙසරේ. ඒ නිසා ඔයාලා ආෆ්ටර් මාකට් කූලර් එකක් දාන්න හොඳ කූලර් එකක්. ඉතින් ලික්විඩ් කූලර් එකකට යනවා නම් හොඳයි. ඉතින් ලික්විඩ් කූලර් යන්න කියලා මේ Ryzen 5 වලට එහෙම ගොඩක්ම හැබැයි හොඳයි. ලික්විඩ් කූලර් එකකට යන්න තියෙනවා හොඳයි. හැබැයි බජට් එකත් එක්ක බජට් මදි නම් බොරුවට යන්න එපා ලික්විඩ් කූලර් එකකට. ඊට වඩා හොඳයි ආෆ්ටර් මාකට් හොඳ එයා කූලර් එකක් ගන්න. හොඳ ලොකු හීට් සිංක් එකක් තියෙන. ඉතින් කොල්ලනේ මේ විදිහට තමයි අපි PC එකට පාර්ට්ස් තෝරගන්න ඕනේ. ඉතින් කොල්ලනේ මෙතනදිත් මම කියනවා මේ මං කියනවට මේ පාර්ට්ස් තෝරගන්න එපා. ඔයාලත් රිසර්ච් කරලා බලන්න මේ පාර්ට්ස් එක ගත්තොත් මට මේ performance එක මං හිතන performance එක ගන්න පුළුවන්ද කියලා ඔයාලා පොඩ්ඩක් රිසර්ච් කරලා බලන්න ඕනේ. නැතුව කවුරුත් කියන පළියට ඔය එක ෂොප් වලින් දෙන කොටේෂන් වලට එහෙම PC බිල්ඩ් කරන්න යන්න එපා. ඔයාලා රිසර්ච් කරලා ඔයාලට ඕනි PC එක බිල්ඩ් කරගන්න. හරි ඉතින් එච්චරයි මට මේ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. එහෙනම් කොල්ලනේ කට්ටියම channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ සුපිරි වීඩියෝ මම අරගෙන එන්නම්. ඉතින් අද කිව්වේ කොහොමද අපි PC එකක් බිල්ඩ් කරන්න පාර්ට්ස් තෝරන්නේ කියලා. ඉතින් අපි තව ඉස්සරහට PC builds ගැන වීඩියෝ ගේන්න. ඉතින් ඒ වලටත් ඔයාලා කැමති නම් channel එක subscribe කරලා ඒ වගේම තමයි වීඩියෝ එකට like කරලා මේ වීඩියෝ එකේ අදහස ඔයාලා පල්ලේ comment section එකෙන් comment කරලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලට ඕනි වීඩියෝස් මොනවද කියලාත් පල්ලේ comment section එකේ comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මම අනිවාර්යයෙන්ම ඔයාලට ඕනි වීඩියෝස් මේ channel එකෙන් අරගෙන එනවා. එහෙනම් කොල්ලනේ අදට මං ගිහිල්ලා එන්න. කට්ටියම පරිස්සමට ඉන්න. කට්ටියටම ජය වේවා.